සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලි හැමෝටම. කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ජමේකා කිංස්මන් කණ්ඩායම සහ SKN පෙට්‍රෝօට්ස් කණ්ඩායම අතර අද පැවැත්වුණු තරඟයෙන් ජමේකා කණ්ඩායමට ලකුණු 51ක ජයක් හිමි වුණා. SKN පෙට්‍රෝօට්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දසුන් ශානක සහ වනිදු හසරංග නියෝජනය කරනවා. කෙසේ වෙතත් තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ජමේකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී රීසා හෙන්රික්ස් ලකුණු 19යි පන්දු 14කින් 1-4 පහරක් සහ 1-6 පහරක් සමගින් රොමෑන් පවෙල් ලකුණු 49යි පන්දු 39කින් 4 පාර 4ක් සහ 6 පාර 3ක් සමගින් පෝල් ලකුණු 65යි පන්දු 36කින් 4 පාර 5ක් සහ 6 පාර 5ක් ඔහුගේ නිමට ඇතුළත්. කඩුළු ලබා ගැනීමේදී වනිදු හසරංග ලකුණු 36ට කඩුළු දෙකකුත් මැකොයි ලකුණු 24ට එක් කඩුළුකුත් ජේසන් හෝල්ඩර් ලකුණු 30ට එක් කඩුළුකුත් නෙට් වෝල්කර් ලකුණු 43ට කඩුළු දෙකකුත් දබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් SKN පෙට්‍රෝට්ස් කණ්ඩායමට පන්දු වර 18ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි. එහිදී ජමේකා කණ්ඩායමට ලකුණු 51ක දැවැන්ත ජයක් හිමි වුණා. ලකුණු ලබා ගැනීමේදී විකාම් ලකුණු 37යි පන්දු 34කින් 1-4 පහරක් සහ 6 පහර දෙකක් සමගින් චෞධරි ලකුණු 18යි පන්දු 13කින් 1-4 පහරක් සහ 1-6 පහරක් සමග විදයිදී ලකුණු 19යි පන්දු 16කින් 4 පහර එකක් සහ 1-6 පහරක් ඔහුගේ නිමට ඇතුළත්. වනිදු හසරංග ලකුණු 11යි පන්දු 10කින් 1-4 පහරක් සමගින්. කෙසේ වෙතත් තරඟයේ අතරතුර දසුන් ශානක එක් ලකුණකට දුවද්දී අවාසනාවන්ත ලෙස අනෙක් පිතිකරුවා සමග ගැටීමෙන් අනතුරකට මුහුණ පෑමට සිදු වුණා. ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත් වීමටද සිදු වුණා. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවට තමයි ක්‍රිකට් තොරතුරු ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙතත් කඩුළු ලබා ගැනීමේදී ජමේකා කිංස්මන් කණ්ඩායම වෙනුවෙන් පෝල් කඩුළු 3කුත් කාල් ලකුණු 22ට එක් කඩුළුකුත් ලාවෙන්ස් ලකුණු 18ට එක් කඩුළුකුත් දවා ගැනීමට සමත් වුණා. මෙම තරඟයේ වීරයා සම්මානය හිමි කරගත්තේ ලකුණු 65ක් වගේම ලකුණු 30ට කඩුළු 3ක් දවාගත් පෝල්. ඉතින් මෙම කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න.